අසත්පුරුෂයෙකි. ඔබගේ වැරදි සිතුවීම අන්‍යයක් නොවේ. නමුත් ඔබ සිල්වත්, ගුණවත් උත්තමයෙකි. ඔබ ගැන පිරිසිදු චරිතයක් ඇති අයෙකුගෙන් සිදුවන ඉතා සුළු වරදක් පවා ලෝකයට විශාලව පෙනේ. මා ඔබට මේ පෙන්වා දුන්නේ ඔබ කෙරෙහි ඇති ගෞරවය නිසායි. එම අවවාදයෙන් සතුටු වූ බෝධිසත්වයන් වහන්සේ සත්පුරුෂයාගේ සැබෑ ආරක්ෂාව ඇති දේවතාවගේ අවවාදයේ සිටි තමාගේ දෝෂකාරයන් වහන්සේ සිල්වත්කම සහ ගුණ ධර්මවල සුවඳ මනසුවඳට වඩා උතුම් බව වටහා ගත්තා. උන්වහන්සේ ධ්‍යාන වඩා උසස් ආධ්‍යාත්මික මට්ටමකට පැමිණ ධම්මලෝකයේ උපත ලැබුවා. එදා දේවතාවගේ උන්ගේ උතුම්වන් මහරහත් මෙහෙණින් වහන්සේට එදා තෝකසියා උන්ගේ අපගේ කිමගුණ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙම ජාතක කතාව අපට කියා දෙන්නේ ගුණවත් සහ සමාජයේ ගෞරවমান ලබන පුද්ගලයා තම ජීවිත ඉතා පිරිසිදුව තබාගත යුතු බව. සාමාන්‍ය කෙනෙකුගේ වැරදියක බව ගුණවත් කෙනෙකු අතින් සිදුවන ඉතා සුළු බලයක් පවා සමාජයට විශාලව පෙනේ. එබැවින් අප සියලු දෙනා සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුයි. මනුෂ්‍යයා සුළුහමන දෙසට පමණක් පැතිරේ. නමුත් සිල්වත් ගුණවතුන්ගේ කීර්තිමත් සුවඳ සෑම දෙසටම පැතිරේ. ඔබ මෙලොව ජීවත් වන කාලය අන්‍යයට හානි නොකර සිල්වත් ගුණධර්ම වලින් ඔබගේ ජීවිතයේ සුවඳවත් කරගන්නා උතුම් පුද්ගලයෙක් වන්න ඔබ සමග සුබ වෙසක් මංගල්‍යයක් වේවා. මෙවර වෙසක් මංගල්‍ය නිමිත්තේ පුරණ හල්තොටියාවක්ද ජැම්කෝ පාවර්ටෙක් ඉන්ජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් අධ්‍යක්ෂක පියල් මංජුලකාගේ මහතා ප්‍රමුඛ තරුණ කැල සහ ප්‍රදේශවාසීන්ගේ එකමුතු වී ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නෙළුම්වල නිර්මිත කළේ නෙළුම්වලක් මත ඉදිවූ පහන් කුඩුවක් මැදියේ ඉදි කරන ලද තොරණ
pagkakalimutan sa araw mo, kita kaya mga tuwag na doon ako, bagay araw, doon ka na napabuhan sa kita mo doon. Kung ayaw na kita ako. Mandai tawat obe bale bale Janu ete Sin mete ngai Sinta nete Ai suke Kene dole na ginde nate dole nete Minuan Minuka Iya mabelam Minuan Kuta Waktu bila Kedua Kedua Matu bila Pada Sampai Pagi Juga Tanya Lima Katere kami family di over mereka dewa juga rata di daya kami miulah di beraja dewa Medika over dan apabila hidup ni roti tua jatuhan kata pamanah nube kita diri situ wadina sama dengan saru Makinat ka rin Bagay yung dito order dali.
ආසාවක් නිසා යපොන්න කලක් නිසා මනසතුන් ඉතිවි ඒකේ හැම සතෙක්ම ආක්ෂයාට කොකාට එවේලාවක් ව්‍යාමාරයන්දී කොහේ විස්තර කරපු ලොකු විල දකින්නට ලැබුණා. කොකා කනපත්තාව පිටපත්තා ඉදන්නේ පීනන්න ඇතිලා. කනපත්තා ඕම සතුටුයි. කොකාවේ සැකකලියේ නැහැ. ඊට පස්සේ කොකා ආයේ කනපත්තාව ගොඩාලා විස්තරිය නානුවන්ට කියන්නේ කොකුලට ආවිල්ල. එයාලා තව එනවා. කොකයි කනපත්තා එනවා. කොහොමද? කොකා කියවන්නේ අසන්නු ඉඳලා ඉන්නේ. Akka ගැන සුබ ආරංචිය ඕනෑ අනේ ඇහෙන්න මක්කුලමා සමන්ති රේණුකා නංගි විසින් ප්‍රදීපා අක්කාට උපන් දිනයට සුබ ප්‍රාර්ථනාවන් සිදු කරනු ලබනවා ආදරණීය අයන් ජය බණත් වේවා මේ ලැබුවා වූ දිනයේ namun dilaksanakan dari pikiran lebih maha begitu finalnya yang terbaru
Sarputu hadapi mawati setipatana Sekulalaying koti putamit na sasari jaya labana Mane iyong kuwatay niye ladini Kung magarap tere niyo yamin kaulagani Maupun lagi sayang lagi juai kata sana sini Dengan pimbal yang amma amanuan surayan Sere basene turu meba kidungin nak noai beba Ajere amama ni venet mage amme piwi seva Dad, what did they say? What did they say? Le peke some pale pagi deo bete sisi ingona amma yana enam dekede sarenge tuwane met sisi lemping petlenawa e pinam tani deo bete tu kebiela Mata ping patena wa paule ayam tu bene tegatela Manuki tu watapu sepatu makuru ane enawa Me chuti tu wadega apal etnam enawa Nami nuki puti ade namelia baby Pia ijaya singai mata ping pamonari Ena sepatu manduan jabendo baredana Me karya lebat tata kita batu mena Sudu amma mati Sudu amma mati Netiuno mi kuete liyenewa Ranterang kokite putus sambutu torene balenewa Balaying amme amani velale baby Pakirat terang utak ning matu wata sevi Sayuni kisara duwatai katumak denne Adjapana katayutu saru palavilla patanne Bahasa kudira Bahasa kudira Kelebatume pala ini dewa Siri sarasaki yang kaya kemawat Semua terlalu
මියානා තියෙන මගේ සුගතල් දුවනවා මිය කිය පවුලේ උදවිය අත අත පින්දෙනවා සුදු දෝනි මගේ සුදු දෝනි මගේ නම දන්නාතින් අතොදි පොලේ අතිපුනති සඳ නද තොරණ බලනවා මේ ව්‍යාපාර කටයුතු දියුණු වසු පතනවා මේ සුගතුම ඉතුයි බතුඹට ජය හිමි වෙන්න ඔබ කරන කියන වැඩ කටයුතු නිති සරු වෙන්න මිය පවසන්නේ මුන්න කිල කයි මගේ සැපියනේ කිතුසයි අතවත කැරිනුනේ අසරලි කුවනට ගලවිද සැනසුමයි ලනවා සුපැතුමි කුවනිනා සිරිකතුමන් උඹ වෙනුවෙන් තනවා අනේ දෙවියනේ කොහොමද අයියෝ මේ දුකයි වෙසීමේ තරගන්න බෑ මගේ පුත්කුමරේ මම ඔබ දිගනාවේ සඳලු තලයට කැඳෙව්වේ වැදගත් කාරණයක් විසීමටයි මෙතරම් රහසගත කාරණයක් ඒ කිමෙද්ද පියරජතුමනි මගේ අතින් බරපතල වැරැද්දක් සිද්ධ වුණා අපේ සූර්ය කුමාරයා උපන්දා මගේ සතුට වැඩි කමට මම බිසවට වාරයක් දුන්නා ඇය දැන් සූර්ය කුමාරයාට රජකම ඉල්ලනවා ඔබලා දන්නවනේ ඒ ඉල්ලීම මට කිසිසේත් ඉටු කළ නොහැකි බව පුතණුවනි මම සෑහෙන කල්පනා කරලා තීරණයක් ගත්තා ඒ කිමෙද්ද පියරජතුමනි අපි කුමක්ද කළේ අග බිසව ගැන කාටත් වඩා හොඳින් දන්නේ මමයි ඇය ආස කරන ලබන්නේ පසුබට වෙන්නේ ඒ නිසා ඔබ දෙදෙනාට අන්තරක් කිරීමට උනත් බැරිනේ මේකට විසඳුම තමයි ඔබ දෙදෙනා මාලිගයෙන් පිටවම වෙලා ඈත වනාන්තරයටම සැබවී සිටින එක මිය කිය පසු නැවත පැමිණ රාජ්‍ය භාරක ඔව් පියරජතුමනි ඒ තීරණයට අපිත් කැමතියි අපි තවත් මේ මාලිගයේ සිටියොත් ඇය අපිට වෛර කරමින් සූර්ය කුමරුට රජකම ලබා ගැනීම ගැන නිතර සිතමින් දුකට කම්පාවටපත් වෙයි. එසේනම් අපි හිත උදෑසනම වනේ බලා පිටත් වෙන්න පියරජතුමනි. අයියෝ මටත් නැගිය කොහෙද සූර්ය කුමරුනි අපි බොහෝ දුර දුෂ්කර ගමනක් යනවා
නැවත බොහෝ කාලයකට අපිට මාළිගයට එන්න බැරි වෙයි. ඉතින් මාට දුක හිතේ කියලායි අපි ඔයාලට කිව්වේ නැත්තේ. අනේ මල්ලි සතුටුයි. චන්න කොහොමද? ඔයාලට මං කොහොමද මේ තනියම ඉන්නේ? අනේ මමත් අපි දැන් සෑහෙන ගව් ගානක් දුර ආවනේ. ඉස්සරහට ගමන තවත් දුෂ්කර වෙයි. අපි මෙතන ටිකක් ගිමන් කරමු. අර දැක්කද? ඈත බැලුම් වල පිටු ලස්සන විලකුත් තියෙනවා. සූර්ය කුමරුනි, ඔයා පරිස්සමට මේ විලට ගිහිල්ලා කැමති නම් නාගෙන අපිටත් බීමට වතුර ටිකක් අරන් එන්න. හොඳයි මහින්සාස කුමරනි. මං වතුර අරගෙන එන්නම්.